ඔයාට කවදා හරි හිතිලා තියෙනවද කවුරු හරි ඇඳගෙන ඉන්න ඇඳුමක් දැකලා මීට වඩා හොඳ ඇඳුමක් නම් මට ඩිසයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දක්ෂයි ඇඳුම් මහන්න. එහෙම නැත්නම් ඇඳුම් ස්කෙච් කරන්න. එහෙම නැත්නම් ඇඳුමක ඩිසයින් එක ඔයාගේ ඔළුවෙන් පොඩ්ඩක් මවා ගන්න වගේ නිකන් අමුතු දේවල් වලට. එහෙමත් නැත්නම් ඔයා කැමති එක මිනිස්සු සෙට් එකකට මේ ඇඳුම සෙට් වෙනවා. මෙයාලට නම් මේක සෙට් වෙන්නේ. ඒ වගේ එක එක්කිනාට ඇඳුම් තෝරලා දෙන්න පට්ටම ගැලපෙන විදියකට. හැබැයි මේක තමයි ඇත්ත ප්‍රශ්නේ. හරිද? ඔයාලා හිතනවාද මේ ෆැෂන් ඩිසයිනින් කියන එක වටේට කැරියර් එකක් එහෙම නැත්නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වගේ ජොබ් එකක් ලංකාව ඇතුලේ කරන්න පුළුවන්ද කියලා? එහෙම නැත්නම් මේ වැඩේ වටිනවද දන්නේ නැහැ නේ. වටිනවා නම් කොහොමද මේ වැඩේ කරන්නේ? හරි. මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරනවා මේ වැඩේ වටිනවද නැද්ද? මේ වැඩේ මොනවද කරන්න පුළුවන්? ලංකාව ඇතුලේ තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවද? වෙන රටකට ගිහිල්ලා අපිට මොනවද කරන්න පුළුවන්? ලංකාව ඇතුලේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවද? ඒ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් වල ගෙවනවද හොඳට? ඒ වගේම ලංකාවේ වැඩ කරද්දි හොඳට ගෙවනවද? වෙන රටක වැඩ කරද්දි හොඳට ගෙවනවද? විශේෂම කරුණ තමයි ඔයා O level ලියලා නම් ඉන්නේ. ඔයා A level ලියලා නම් ඉන්නේ. සහ ඔයා මේ වෙනකොට ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා නම් ඉන්නේ. එහෙම කෙනෙක් කොහොමද ෆැෂන් ඩිසයිනින් කියන කැරියර් එකට ඩිරෙක්ට් වෙන්නේ කියලා තමයි අපි මේකෙන් කතා කරන්න යන්නේ. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න මේ හැම දෙයක්ම මම A to Z ඔයාලා හැමෝටම පැහැදිලි කරලා දෙන්න. වැඩේ පටන් ගද්දිම කතා කරන්න තියෙන පළවෙනි දේ තමයි මොකද්ද මේ ෆැෂන් ඩිසයිනින් කියන්නේ? ලංකාවේ එහෙම නැත්නම් සමස්තයක් විදිහට ගත්තාම ළමයි අතර තියෙන ලොකු වැරදි කාරණයක් තමයි මේ ෆැෂන් ඩිසයිනින් කියන්නේ මේ රෙදි අඳින එක, ඇඳුම් අඳින එක, ඩිසයින් අඳින එක කියලා. මේක මේ ස්කෙච් කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මේක අපි කතා කරනවා ගොඩාක් වැදගත් දේවල් ගොඩක්. ඒ අතර තියෙන වැදගත්ම දේවල් කීපයක් තමයි concept creating, pattern making, fabric selection, sewing and production. ඒ කියන්නේ මහනව සහ ඒ මහන එක ලොකු නිෂ්පාදනයක් කරා අරන් යන එක. ඒ වගේම තමයි branding, marketing. ඊයරහම තියෙන ප්‍රධාන වැදගත්ම එකක් තමයි trend analysis කියන්නේ. ඒ කියන්නේ මේ කාලේ මොන වගේ trend එකක්ද යන්නේ නිකන් මේ. හිතන්නකො කාට හරි එක අලුත් trend එකක් එනවා මේ අමුතු විදිහේ මේ ට්‍රවුසර් එකක් ගැන. අන්න ඒ වගේ ඒ ට්‍රෙන්ඩ් එක යන කාලේට ඔයාලට ට්‍රෙන්ඩ් එකට අදාළ ඩිසයින් එකක් අරන් එන්න එපේ. එතකොට ඒ ඩිසයින් එක ඔයා අරගෙන යන්න ඕනේ හොඳ මාකටින් එකකින් තමයි ඔයාගේ ඔඩියන්ස් එකට අරන් යන්න ඕනේ. මේ මාකටින් එක කොහොමද කරන්නේ? අන්න ඒ වගේ දේවල් මේ හැම දෙයක්ම මේකෙන් කවර් වෙන්න ඕනේ. දැන් මේ වැඩේ කතා කරද්දී ඔයාලට එන ප්‍රශ්නයක් තියෙනවා මට චිත්‍ර අඳින්න බෑ මම මොකද කරන්නේ? අනේ කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලට එහෙමට ලොකුවට අඳින්න පුළුවන් හැකියාවක් නැති වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? මම ඒකට ගයිඩ් කරගෙන යන්නම් ඉස්සරහට. අඳින්න බෑ කියන එක මේ වැඩේට ප්‍රශ්නයක් නෙමෙයි. හිතන්නකෝ මේ වැඩේට ජොයින් වෙන්න යන ඔයා ආෆ්ටර් O level. ඔයා O level විතරයි කරලා ඉන්නේ කියලා. එහෙනම් ඔයාට ගවර්න්මන්ට් ඔප්ෂන් එකක් නැහැ. ඔයා අනිවාර්යෙන් ප්‍රයිවට් කැම්පස් එකක් හරහා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒත් ඔයා ප්‍රයිවට් කැම්පස් එකකට කෙලින්ම ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න බෑ. ඔයා මොනවා කරන්නත් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න ඕනේ. සමහර කැම්පස් තියෙනවා ප්‍රයිවට් කැම්පස් ෆවුන්ඩේෂන් එක මාස 6යි. සමහර ඒවා අවුරුද්දක් වෙනකන් දුවනවා. එතකොට මේ ಜಾති දෙකේ මොනවද කතා කරන්නේ? මේකේ බේසිකලිම කතා කරන්නේ මහන විද්‍යාවල් ගැන, පැටර්න්ස් ගැන වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ ෆැබ්‍රික්ස් ගැන කතා කරනවා. ඒ වගේම බේසික් ස්කෙචින් ගැන කතා කරනවා. කොහොමද ඔයාලා ස්කෙච් කරන්නේ? ඒ වගේ අර ඔයාලට බැරි පාර්ට් එක තිබ්බේ ස්කෙච් කරන්න මට මේ චිත්‍ර අඳින වැඩේ වැඩිය බෑ කියලා. අන්න ඒ වගේ දේවල් මේ ෆවුන්ඩේෂන් කෝස් එකෙන් කම්ප්ලීට් කරලා දෙන්න. ඔයා ආෆ්ටර් A level කෙනෙක් නම්. එහෙම නැත්නම් දැන් ෆවුන්ඩේෂන් එක කරලා ඉන්නේ. එහෙනම් කිසිම අවුලක් නැහැ. ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මේක ඉතින් ඔප්ෂන්ස් ඇහෙන්න වැඩි. ඔයාලට කෙලින්ම පුළුවන් ඩිසයින් ඩිප්ලෝමා එකක් කරන්න. එහෙම නැත්නම් ඩිසයින් HND එකට එන්රෝල් වෙන්න. එහෙම නැත්නම් ඩිසයින් ඩිග්‍රී එකට කෙලින්ම යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ෆවුන්ඩේෂන් එකට පස්සේ ඩිප්ලෝමා එකක් කරලා. ඒ ඩිප්ලෝමා එක HND එකට টොප් අප් කරලා. ඒ HND එක ඩිග්‍රී එකට টොප් අප් කරන්න. මේකේ තියෙන ඊළඟ දේ තමයි ඔයා A level වලට ආර්ට්, කොමර්ස්, මැත්ස්, බයෝ එතකොට ටෙක් මොනවා කරලා තිබ්බත් කිසිම අවුලක් නැහැ. ඔයාලට මේ ඩිග්‍රී එක ප්‍රයිවට් කැම්පස් එක නිදහසේ කරගෙන යන්න පුළුවන්. හරිද? ඒ වගේම ගවර්න්මන්ට් ඒවලත් මම හිතන්නේ මොරටුව කැම්පස් එකේ ෆැෂන් ඩිසයිනින් එකට කොමර්ස් කට්ටියට බැරි මොකක් හරි කේස් එකක් තියෙනවා. ඊ ආරෙන් ඉතින් ඕනම ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් ඕනම මේ ස්ට්‍රීම් එකකින් A level කරපු කෙනෙක්ට මේ වැඩේට සෙට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැන් ඩිග්‍රී එකක් කර හරි ඉන්නේ නැත්නම් වෙන ෆීල්ඩ් එකකින් ඩිග්‍රී එකක් කරලා තියෙන්නේ ඒත් ඔයා ෆැෂන් ඩිසයිනින් වලට ආසයි. මොකද කරන්නේ?
ඔයා දැන් ඩිග්‍රී එකක් කර කර නම් ඉන්නේ ඔයාගේ කැම්පස් එකේ හරි තවත් ප්‍රයිවට් කැම්පස් එකක හෝ මොකක් හරි එක තියෙනවා නම් මේ ඩිග්‍රී එක ඔයාට රික්වෙස්ට් කරන්න පුළුවන් මේ ඩිග්‍රී එක ස්විච් කරන්න මැද තැනකින්. එහෙම නැත්තම් ඔයාට පුළුවන් ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කරන්නේ ආ ඩිග්‍රී එකක් කරාට පස්සේ ඒකට ෆිට වෙන්න ඒකට ෂෝට් කෝසස් හරි ඩිප්ලෝමා එකක් හරි කරලා වැඩේට සෙට් ජොබ් එකට සෙට් වෙන එක තමයි කරන්නේ. ඔය තමයි මේ most common approach එක. දැන් අපි government option බැලුවොත් ඔයාලට මේ වැඩේට සෙට් වෙන්න තියෙන government option. මේවට ආපුහම මේවල ටොප්ම තියෙන්නේ කෙලින්ම අර සුපිරිම එක තියෙන්නේ මොරටුව කැම්පස් එකේ ෆැෂන් ඩිපාර්ට්මන්ට් එකේ තමයි. හරිද? එතකොට මොරටුව කැම්පස් එකෙන් ඔෆර් කරනවා ෆැෂන් ඩිසයිනින් ප්‍රෝග්‍රෑම් එකක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. මේක තමයි ලංකාවේ තියෙන ඩිමාන්ඩ් එකකින් වැඩිම ෆැෂන් ඩිසයිනින් සම්බන්ධව තියෙන කෝස් එක. එතකොට ඊළඟට අපිට යන්න පුළුවන් VPA එක කොළඹ යුනිවර්සිටි එකේ Visual and Performing Arts කියන සෙක්ෂන් එකට ගියාම එතනත් තියෙනවා ඔන්න අපිට ෆැෂන් ඩිසයිනින් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මේකේ තියෙන වාසිය අවාසි මොනවද? මේකේ තියෙන වාසිය අවාසි ගත්තම තියෙන ලොකුම වාසි දෙක තමයි මේක කම්ප්ලීට්ලිම ෆ්‍රී. හරිද? 100%ක් ෆ්‍රී. එතකොට ඒ වගේම තමයි මේ ඩිග්‍රී එක ලෝකෙ පුරාම ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරාම මාර රෙකග්නයිසබල් ඩිග්‍රී එකක්. මාර වැලියු එකක් තියෙන. ඊට පස්සේ අපි එනවා මොනවද මේකට තියෙන අවාසි? හරිද? අවාසි බලපුවාම මේකේ කම්පිටිෂන් එක පට්ටම වැඩි. මොකද ලංකාවේ ඉන්න ලිමිටඩ් පිරිසකට විතරයි මේකට එන්ටර් වෙන්න පුළුවන්. ඒ හින්දා මාරම කම්පිටිෂන් එකක් තියෙන්නේ. ඒ වගේම සීට්ස් ගානත් ඉතාම ලිමිටඩ්. මේකට කම්පීට් කරන කට්ටියත් වැඩි. ඒ කම්පීට් කරලා තේරෙන කට්ටියට සිලෙක්ට් වෙන්න පුළුවන් සීට්ස් ගානක් තියෙනවා. ඒ සීට්ස් ගානෙන් මේ කතාව ඉවරයි. ඒ හින්දා මේකේ pros and cons දෙකක් තියෙනවා. මේකේ pros පැත්ත ගොඩක් පොසිටිව්. ඊට පස්සේ ප්‍රයිවට් කැම්පස් පැත්තට ආපුවම අපිට ඔප්ෂන්ස් 4ක් 5ක් විතර ලංකාවේ තියෙනවා. මේවත් කිසිම අවුලක් නැහැ. ඉතාලම හොඳ තත්ත්වයේ තියෙනවා. මේ වෙනකොට ෆ්‍රෙන්ච් ඇෆිලියේෂන්ස් වගේ දේවල් එක්ක එකතු වෙලා තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. ඒ වලින් අර මම මතක කීපයක් කියන්නම්. AOD එක තියෙනවා, මොඩ්ඩාට් එක තියෙනවා, රැෆල්ස් තියෙනවා. ඊට පස්සේ ස්ලිට් ඇකඩමි එක වගේ දේවල් කැම්පස් කීපයක්ම තියෙනවා මේ වැඩේට සෙට් වෙන්න. මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වල තියෙන වාසියක් තමයි ඔයාලට ඩිග්‍රී එක කරන ගමන් ඉන්ඩස්ට්‍රි එකට තියෙන එක්ස්පෝෂර් එක ගොඩක් වැඩි ගවර්න්මන්ට් කැම්පස් එකකට සාපේක්ෂව. ඒ වගේම මෙයාලගේ කරිකියුලම් එක සෑහෙන්න මොඩර්න් වර්ල්ඩ් එකත් එක්ක ටැලි වෙලා යනවා. ඒ කියන්නේ ගොඩක් අලුත් සිලබස් එකක් තමයි මෙයාලගේ යන්නේ. ඒත් එක්කම තියෙන ඊළඟ වාසිය තමයි මෙයාලගේ යුනිවර්සිටිස් වලට අපිට එන්ටර් වෙන්න මාර ලේසි. එහෙම ලොකු කම්පිටිෂන් එකක් නැහැ සහ සීටින් අන්ලිමිටඩ් තියෙනවා. ඊට පස්සේ මේකේ අවාසි ගත්තොත් එකම එක අවාසියයි තියෙන්නේ. ඒකම එක අවාසිය තමයි වියදම චුට්ටක් අධිකයි. සමහරට මිලියනේ ඉඳලා මිලියන 4 දක්වා වගේ ලොකු රේන්ජ් එකක මේකේ වියදම යන්න පුළුවන්. ඔන්න එතකොට තියෙන බරපතල ප්‍රශ්නේ තමයි ඉන්ටර්න්ෂිප්ස්. ඔයාලා ගොඩක් වරද්දන් ඉන්න තැනක් තමයි ඩිග්‍රී එක කියන්නේ අවුරුදු 2ක් 3ක් 4ක් ගිහිල්ලා ඉගෙනගෙන කන්වොකේෂන් එකකට ගිහිල්ලා ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් ගන්න එක කියලා. ඒක නෙමෙයි. තව අපිට තියෙනවා ඉන්ටර්න්ෂිප් එක කියලා මාර වැදගත් ෆැක්ට් එකක් කිසිම තැනක කතා කරන්නේ නැති. හැම ඩිග්‍රී එකකටම ඉන්ටර්න්ෂිප් එක කියන්නේ මාරම වැදගත් දෙයක්. ඉන්ටර්න්ෂිප් එක අතිශය වැදගත්. ඉතින් අපි බලන්න ඕනේ ඔක්කොටම කලින් මේ ෆැෂන් ඩිසයිනින් වල ඉන්ටර්න්ෂිප් කොහොමද වැඩ කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ නම් ඔය ඉන්ටර්න්ෂිප්ස් වලට අපි ගොඩාක් වෙලාවට යන්නේ MAS එකට, හයිඩ්‍රාමනි එකට, බ්‍රැන්ඩික්ස් එකට, හේලිස් වගේ කම්පැනිස් වලට අපි ඉන්ටර්න්ෂිප් එකක් යනවා. මේ ඉන්ටර්න්ෂිප් එක සම්පූර්ණ මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 3 කොටස් දෙකක් වෙන්න පුළුවන්. ඒක ඔයා යන යුනිවර්සිටි එක අනුව වෙනස් වෙනවා. සමහර යුනිවර්සිටිස් වලින් සමහරලාට ඔයාලට ඉන්ටර්න්ෂිප් එක අවුරුද්දක් පුරාවට ඉන්න වෙනවා. ඒකේ ලොකු එක්ස්පෝෂර් එකක් ඔයාලට හම්බ වෙනවා මුළු ඉන්ඩස්ට්‍රි එකට. ඔයාලා මොනවද මේ ඉන්ටර්න්ෂිප් එකක් කරලා ඉගෙන ගන්න? ඔයාලා ඉගෙන ගන්නවා ඉන්ඩස්ට්‍රි එකේ වර්ක් ෆ්ලෝ එක කොහොමද යන්නේ කියලා. ඒ වගේම ඔයාලට ඉන්ඩස්ට්‍රි එකට අදාළ බයර්ස්ලව හම්බ වෙනවා. එතකොට ඔයාලට තියෙන goods එවන කට්ටිය සප්ලයර්ස්ලා අතර වැඩ කරන වර්ක් ෆ්ලෝ එක ගැන පුරුදු වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ කොහොමද රියල් ලයිෆ් මේ ප්‍රොඩක්ෂන් එකක් සිද්ධ වෙන්නේ. සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක through ඔයා මාස ගාණක් ලයිව් වැඩ කර. ඔය ඔක්කොම ටික කරගෙන මේ මාස 6 ඇතුළත සමහර ඉන්ටර්න්ෂිප් තියෙනවා ඔයාලට පේ කරන්නේ නැහැ. ඒවා unpaid internship කියලා කියනවා. සාමාන්‍යයෙන් ලංකාවේ නම් ෆැෂන් ඩිසයිනින් පැත්තට ආපුවම unpaid internships නැහැ. මම දන්න විදිහට ගොඩාක් දුරට paid internships තමයි තියෙන්නේ. ගොඩාක් වෙලාවට රුපියල් 10000 ඉඳන් 40000 වෙනකම්ම internship එක allowance එක යනවා. ෆැෂන් ඩිසයිනර්ස්ලාගේ job opportunities වලට ආපුවම ගොඩක් අය කියනවා රස්සා නෑ බං ඕවා කරන්න එපා තේරුම් නැහැ කියලා. හැබැයි ඔයා හිතනවට වඩා ගොඩාක් job opportunities ලංකාව ඇතුලේ වුණත් තියෙනවා. මේන්ම දේ තමයි ඉතින් obviously ඔයාලට fashion designer කෙනෙක් වෙන්න පුළුවන්. fashion design collector කෙනෙක්. ඒ වගේ fashion designing පැත්තේ fashion designer කෙනෙක්ම වෙන්න පුළුවන්. ඒක තමයි main obvious fact එක. කෙලින්ම fashion designer කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් fashion merchandiser කෙනෙක් වෙන්න. ඒ කියන්නේ මේ වෙන රටවල් වල වෙන රටවල් වල ඉන්නේ ෆැෂන් අපේ තියෙන ගාමන්ට්ස් මිලදී ගන්නයි. එයාලත් එක්ක ඩීල් කරන වගේ කෙනෙක් වෙන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ස්ටයිලිස්ට් කෙනෙක් එහෙම නැත්නම් ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. මෙයා මොකද කරන්නේ?
ඔයාලට පුළුවන් ඇඩ්ස් වල තියෙන කස්ටියුම්ස් ඩිසයින් කරන්න. ඇඩ්ස් වල කස්ටියුම් ඔයාලට පුළුවන් තෝරන්න මේ ඇඩ් එකට මේ දේවල් ගැලපෙනවා. අර මාකටිං කියන ඉන්ඩස්ට්‍රි එකට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට අප්‍රෝච් එකක් ගන්නත් පුළුවන් මෙන්න මේ ඩිග්‍රී. ඊට පස්සේ තියෙන වැදගත්ම දෙයක් තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් එක. ඔයාලට පුළුවන් ඔයාගෙම ෆැෂන් ඩිසයින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න. ලංකාවේ මේ වෙනකොට තියෙන ලොකුම ජොබ් ඔපචුනිටි එක තමයි ඔන්ටර්ප්‍රනර්ෂිප් ෆැෂන් ඩිසයිනින් වලින් තියෙන. ලංකාවේ මේ වෙනකොට තියෙන ගොඩක් බ්‍රෑන්ඩ්ස් පටන් ගන්න තියෙනවා. මිමෝසා වගේ ඒවා. හරිද? මිමෝසා තව බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ ඒවා ෆැෂන් ඩිසයිනින් through ආපු ඔන්ටර්ප්‍රනර්ෂිප්. එහෙම නැත්නම් ඔයාලට ජොබ් එකක් කරන්න ඕන නම් ඔයාලට කෙලින්ම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට MAS, Brandix, එතකොට Haileys, ඒ වගේම Odell වගේ කම්පැනිස් වලට වැඩට යන්න පුළුවන්. එතකොට අපිට මේ වෙන රටකට යන්න බැයිද ඕකෙන්? පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන දෙයක් තියෙනවා මෙතනදී. ලංකාවේ ඉඳගෙන ඔයා හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. කම්පැනිස් කීප එක වැඩ කරන්න, ඉන්ටර්න්ෂිප්ස් යන්න, ඔයාගේ පොඩි ඉනෝවේෂන්ස් කරන්න, ඔයා ඉනොවේටිව් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔයාට අප්‍රෝච් කරන්න පුළුවන් මාකට්ස් ඉනවා. UK මාකට් එක, ඉටලි මාකට් එක. ඉටලි මාකට් එක කියන්නේ ගොඩාක් වැදගත් තැනක්. ඒ කියන්නේ වෙන්නම තියෙන පොයින්ට් එක, ෆැෂන් ඩිසයිනින් වල පොයින්ට් එක. කින්ඩම් ඔෆ් ෆැෂන් කියන්නේ ඉටලි. එතකොට මිඩල් ඊස්ට්, සිංගප්පූර් වගේ රටවල්, USA ඒ වගේ රටවල් වලට කෙලින්ම ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. හැබැයි ඔයා හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඕනේ ඔයාගේ කියලා. ඒ වගේම තියෙන වැදගත් දෙයක් තමයි අපි ඕවර්සීස් වැඩ කරනවා කියද්දි ඔයාලට ලංකාවේ ඉඳලා ෆ්‍රීලාන්සින් කරන්න පුළුවන් ඕවර්සීස් කම්පැනිස් වලට. මේක ලංකාවේ දැනටමත් ඉන්න කට්ටිය කරන සෑහෙන්න හොඳ වැඩ. අපි දැන් මෙයාලගේ මේ සැලරි බ්‍රේක් ඩවුන් එක කතා කරමු. සාමාන්‍යයෙන් ඉන්ටර්න්ෂිප් එකකට අපි ගියොත් එහෙම ගොඩක් වෙලාවට අපිට අන්පේඩ් ඉන්ටර්න්ෂිප් එකක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 10000ත් රුපියල් 40000ත් අතර වගේ සැලරි එකක් අපිට ඉන්ටර්න්ෂිප් එකේදී ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන්ටර්න්ෂිප් එක එහෙම ඉවර කරලා ඩිග්‍රී එකක් කරලා ඉවරලා ආයෙ වැඩට යද්දි ඊට පස්සේ අපි ওই ඉන්ටර්න්ෂිප් එක ඉවර කරලා ඩිග්‍රී එකත් කම්ප්ලීට් කරලා ලංකාවේ තියෙන කම්පැනි එකකට වැඩට යද්දි රුපියල් 50000ත් 120000ත් අතර එන්ට්‍රි ලෙවල් සැලරි එකක් ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි එන්ට්‍රි ලෙවල් ජොබ් එක ඉවර කරලා ඉවරලා හොඳ තැනකට ආවට පස්සේ 120000ත් ලක්ෂ 3 හෝ ඊට වැඩි සැලරි එකකට ලංකාව ඇතුලේ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා টොප් ලෙවල් එකේ කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා වැඩ කරන කම්පැනි එකට ඉන්න වැදගත්ම ෆැෂන් ඩිසයිනර් ඔයා නම් ඔයාගේ කන්සෙප්ට් එක තමයි ඔයාගේ කම්පැනි එක ඇතුලේ දුවන්නේ. ඒකට මේ ඒජ් එකවත් ඔයාගේ මේ මොකක්ද ක්වොලිෆිකේෂන් එකත් වැදගත් නෑ. ඔයාගේ විෂන් එක එහෙම නැත්නම් ඔයාගේ කන්සෙප්ට් එක තමයි වැදගත්. එහෙම වෙලා ඔයා නම් টොප් ඩිසයිනර්. එහෙම වෙලාවට ඔයාගේ ඉන්කම් එක ලක්ෂයයි 50000යි කියලා කියන්න බෑ. ඒකට මට ලිමිට් එකක් දාන්න බෑ. ඔයා එදාට ඒකට ලිමිට් එක දාගන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්න. ඒ වගේම තමයි ඔයා වෙන රටක ගියොත් එහෙම ජොබ් එකට ගොඩක් වෙලාවට ලක්ෂ 5 හෝ ඊට වැඩි සැලරි එකක් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හැබැයි ඔයා හොඳ ස්ට්‍රෝං පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන ඉන්න ඕනේ වෙන රටකට යන්න කලින්. හැබැයි දැන් අපි මේ වැඩේ කතා කරද්දි ඇත්ත දේ කතා කරන්න බෑ. මම හැමදාම හැම ඩිග්‍රී එකකම අන්තිමට රියල් ටෝක් එකක් දෙනවා. මේ රියල් ටෝක් එකේ මම කතා කරන්නේ මේක ඇත්ත යථාර්ථය. ඇත්ත යථාර්ථය තමයි ඔයා හાર્ඩ් වර්ක් ඉන්න. ඔයාට හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන් නම්, ඔයාගේ කන්සිස්ටන්සි එක ඉතාම හොඳයි නම්, ඔයාගේ ක්‍රියේටිවිටි එකත් ඒ වෙනකොට වර්ධනය වෙලා නම් ඉතාමත් හොඳ තත්යකට this is for you, you can do it. No problem. හරිද? හැබැයි ඔයාට ඕනි ඉක්මනින් සල්ලි හොයන්න නම් this is not for you පුතා. මේකෙන් මේ වැඩේ කරන්න බෑ. හරිද? ඉක්මනට සල්ලි හොයන එක නම් ඔයාගේ මේන් ඔබ්ජෙක්ටිව් එක. මේ වැඩේ හරියන්නේ නැහැ. හැබැයි ඔයාට අර ජෙනුයින් පැෂන් එකක් තියෙනවා නම් මේ වැඩේට. එහෙනම් මේක ඔයාටම තමයි. ඔයාට කන්සිස්ටන්සි එක, ඔයාගේ ක්‍රියේටිවිටි එක, ඔයාගේ හાર્ඩ් වර්කින්, ඔයාගේ පැෂන් එක ඔක්කොම through යන්න පුළුවන් නම් මේක තමයි ඔයාට හොඳම පොටෙන්ෂල් එක තියෙන ඩිග්‍රී එක. ඉතින් මේ ඩිග්‍රී එක ගැන කතා කරන්න මෙච්චරයි තියෙන්නේ. මෙතනින් එහාට මොන හරි දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාගේ ඉස්කෝලේ යාළුවන්ට, ඔයාගේ කැම්පස් එකේ යාළුවන්ට, ඔයාගේ ක්ලාස් එකේ යාළුවන්ට දැනගන්න මේ ගැන ෂෙයා කරන්න. ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මොකද මේක බලනවා ෆැෂන් ඩිසයිනින් කරන අය. එතකොට එයාලා උනත් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙයි. මොකද අනිත් ඩිග්‍රී වල ගොඩක් වෙලාවට මේ ඩිග්‍රී එකට සමාන දේවල් ගැන අපි කතා කරද්දි කමෙන්ට් වල අනිත් අය වෙල ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය එහෙම කමෙන්ට් කරලා ඔයාලව කරෙක්ට් කරනවා. මේකට තියෙන අඩුපාඩු දානවා. අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකත් බලන්න ඒ හින්දා. ඉතින් යාළුවෝ හැමෝටම දැනගන්න මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එක. ඒ වගේම ඔයාලට ඉස්සරහට තව මොකක් හරි වෙනස් ඩිග්‍රී එකක් ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගන්න. අපි අනිවාර්යෙන් හැම දවසක් කර දවසක්ම මෙතන ඉඳන් වීඩියෝ එකක් අරන් එනවා හැම ජොබ් ඔපචුනිටි එකකටම අදාළ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.